කවිද සෙනවිරත්න මගේ වයස අවුරුදු 47යි. දිගිරියාවක් තිබුණා මම ඇප්ලයි කරනකොට මේ වගේ වයසකදී මට මේක සක්සස් කරගන්න පුළුවන්ද කියලා. අතරම ලොකු සතුටක් දැනෙනවා. අතරම මම මේ කාලේ අපේ පිටියේ හරි දිගිරියාවේ වයසත් එක්ක ඊස කෙනෙක් නැහැ. ඒ තමයි පුරන්න තිබුණේ. නමුත් මේ ආපු එක ලොකු දෙයක්, ලොකු සතුටක්. එතන බලාපොරොත්තු වෙන එකකට ගිහිල්ලා අපිට මේ ලබන්නේ අපි ඉදිරියට සාර්ථක කරගන්න. ඉතින් මේ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒක එක පියවරක් දැන් ඉස්සරහට යන්න පුළුවන් වෙලා. රෝහක ග්ලෝබල් YouTube channel එකට ඔයාලව අපි අද ආදරයෙන් පිළිගන්නවා. අපි හැමදාම කතා කරන්නේ මාස්ටර්ස් සම්බන්ධයෙන් වීසා ග්‍රාන්ට් වෙච්ච ස්ටුඩන්ට්ස් ලගේ ඩීටේල්ස්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා ග්‍රැජුවේට් ඩිප්ලෝමා. ග්‍රැජුවේට් ඩිප්ලෝමා එහෙම නැත්නම් level 7 කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ level 7 ප්‍රෝග්‍රෑම් එකකට වීසා සක්සස් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ ස්ටුඩන්ට්ගේ වීසා එක කොහොමද රෝහක අපි අරගෙන දුන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව බලමු මේ level 7 ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක ඒ වීසා එක කොහොමද කරේ කියලා. අපි මුලින්ම සර්ට විශ් කරනවා congratulations මේ වෙද්දි වීසා එක අප්‍රූව් වෙලා තියෙනවා. අපිට හරිම සතුටුයි. අපි බලන් ඉන්නාට සර්ගේ විස්තර ටිකක් මුලින්ම බේසික් ඩීටේල්ස් ටික සර්ගේ නම වයස කියන්නේ මේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඇප්ලයි කරේ වයස කීයෙන්ද ඒ දේවල් පොඩ්ඩක් මම කවිද සෙනවිරත්න මගේ වයස අවුරුදු 47යි. මම ඇප්ලයි කරන 46යි තිබුණේ. එතන මට දිගිරියාවක් තිබුණා මේක ඇප්ලයි කරනකොට මේ වගේ වයසකදී මට මේක සක්සස් කරගන්න පුළුවන්ද කියලා. එතන ඉතින් ඔයා තමයි මට කිව්වේ බය නැතුව ඇප්ලයි කරන්න වැඩේ කරන්න පුළුවන් කියලා. ඒකයි මගේ පදිංචියේ කලුතර මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මම වැඩ කරන්නේ ජාතික ජල සම්පාදන නායකයෙක්. හරි. මම සර්ට මේ තෑන්ක්ස් කරනවා මම කියපු දේ අහලා සර් මේ බය නැතුව ඇප්ලයි කරා. දැන් මේ වෙද්දි ඇත්තටම වීසා එක සක්සස් වෙලා තිනවා. මොන වගේ මේ සතුටක්ද දැනෙන්නේ? ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. ඇත්තටම මම මේ කාලේ අපේ පිටියේ හරි දිගිරියාවේ සක්සස් වයසත් එක්ක වීසා කෙනෙක් නැහැ. ඒ තමයි පුරන්න තිබුණේ. නමුත් මේක ආපු එක ලොකු දෙයක්, ලොකු සතුටක්. එතන අපි බලාපොරොත්තු වෙන එකකට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්නේ අපි ඉදිරියට සාර්ථක කරගන්න. ඉතින් මේ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒක එක පියවරක් දැන් ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙන කියලා. හරි. වයස අවුරුදු 47ක්. ඉතින් බලන් ඉන්න ඔයාලටත් අපි මතක් කරනවා ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඇප්ලයි කරන්න වයස අවුරුදු 50 වෙනකම්ම පුළුවන්. ඉතින් මේ ස්ටුඩන්ට්ගේ වයස අවුරුදු 47ක්. ඉතින් බය නැතුව ඔයාලත් වීසා ඇප්ලයි කරන්න අපිට වීසා එක කරලා දෙන්න පුළුවන්. ඉතින් සර් මේ අපි මතක් කරමු සර්ට දැන් මේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා අපි level 7 නේ ඇප්ලයි කරේ. සර්ට මෙහෙන් තිබ්බ academic qualifications මොන වගේද? මොනවද තිබ්බ qualifications? මම මුලින්ම ඩිප්ලෝමා in engineering sciences ඩිප්ලෝමා එකක් කරලා තිබුණා. civil engineering වලින්. ඊට පස්සේ මම 2015 කරා BTech in construction technology and project management. ඒ දෙක තමයි කරලා තිබුණේ. ඒ දෙක through තමයි මේකට apply කරේ. සර් මෙහි work කරන්නේ කවුරුද? මම මෙහි දැනට work කරන්නේ engineering assistant කෙනෙක්. සර් කොච්චර කාලයක් වගේ working experience තියෙනවද? මට තියෙනවා අවුරුදු 15කට වැඩි working experience තියෙනවා. හරි. සර් කොහෙද work කරන්නේ? ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන. හරි. ඒතර අවුරුදු 15කට වැඩි working experience සහ සර්ගේ academic combine කරලා තමයි මේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා level 7 ඇප්ලයි කරේ. මොකක්ද ඇප්ලයි කරපු පොලිටෙක්නික් එක සහ කෝස් එක? මම ඇප්ලයි කරේ ඕක්ලන්ඩ් වල තියෙන යුනිටෙක් ඉන්ස්ටිටියුට් එක. මම කෝස් එක ඇප්ලයි කරේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා in construction technology and project management. හරි. එතකොට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් සර්ට හොඳයි. කොහොමද මේ process එක වෙන්නේ? දැන් කවුද මේ ප්‍රෝග්‍රෑම් එක සර්ට තෝරලා දුන්නේ? මට ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකක් දුන්නා ඔයගොල්ලන්ගේ ආයතනයෙන්. ඒකට මමත් ඒ ගැන හොයලා ඔයගොල්ලොත් අපිට ප්‍රොපෝස් කරපු එකයි දෙකම කම්පෙයාර් කරලා මට පෙළගොන සුදුසු එකක් අපි තෝරගත්ත දෙගොල්ලම එකතු වෙලා. ඒකෙදි මට ගොඩක් උදව් වුණා ඔයගොල්ලන්ගේ ආයතනය. හරි. එතකොට දැන් මේ වෙද්දි මේ සර්ගේ වීසා එක ඇවිල්ලා තියෙන මොන ඉන්ටේක් එකද? ජුලයි ඉන්ටේක් එක 2021 ජුලයි ඉන්ටේක් එකට තමයි වීසා එක ඇවිල්ලා තියෙන්නේ. අද මැයි මාසේ 21 වෙනිදා. ඉතින් ජුලයි ඉන්ටේක් එකට මේ විදි වීසා එක ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ වීසා ප්‍රොසෙස් එක අපි දන්නවා ලේසි පාසු කාරණාවක් නෙමෙයි. ගොඩක් අය ඇත්තටම වීසා එක එනකම් මේ දවස්වල සර් කිව්ව වචනේ කිව්වොත් දෙගිඩියක් තමයි ඒකේ. රෝහක එකකින් ලැබිච්ච සපෝට් එක. ඇයි සර් රෝහක එක තෝරගත්තේ? මේ දේවල් පොඩ්ඩක් බලන්න ඉන්නට මතක් කරගන්න. පළමුවෙන්ම මම ආයතන කීපයක් එක්ක කතා කරලා බලුවා. මට විශ්වාසවන්තව
කිව්වේ මේ ආයතනය තමයි මේක වැඩි ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන් මගේ වයස ප්‍රශ්නයක් වෙන්නේ. මේ විදිහට කරන්න අපි ස්ටෙප් එක ඕගොල්ලන්ට ඇඩ්වයිස් කරනවා. ඒක නිසා මම මේ ආයතනය තෝරගත්තා. ඒ කිව්වා වගේම මේ අවස්ථාවල් වලදී අපිට ගයිඩන්ස් දීලා යම් කටයුතු කරලා මේ රිසර්ච් සක්සස් කරගත්තා. හරි. ස්පෙෂලි මේ වෙලාවේ සර්ට තෑන්ක්ස් කරන්න කට්ටිය ඉන්නවා නම් අපි මතක් කරමු. විශේෂයෙන්ම මම මුලින්ම ඇවිල්ලා කතා කරේ ඔයත් එක්ක. ඔයාලට විශේෂයෙන් ස්ටුඩන්ට් වෙනවා තමයි මේ කෝස් එකට කවර් ගත්තේ කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයතන ප්‍රධාන මිනිස්ටර් කෝසල මිස් ජානනි මිස් දානස්කි මිස් දීමුතු මිස් පංචලා ඔය කට්ටිය තමයි මාත් එක්ක ඩිරෙක්ට් ඉන්නවලුනේ. ඒකම කට්ටියත් මේකට සම්බන්ධ වෙනවා කියලා මම දන්නවා. ඒකට වීසා ටීම් එක මේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. හරි දැන් සර්ගේ ඒජ් එකත් එක්ක අපිට අනිත් මතුවෙන ප්‍රශ්න තමයි මේ SOP එක. මම හිතන්නේ වයසත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට SOP එක හොඳ සපෝට් එකක් වෙන්න ඇති මේ වීසා එක සක්සස් කරගන්න. අපි පොඩ්ඩක් මතක් කරමු මේ ගැන. SOP එකේදී ලැබිච්ච සපෝට් එක. SOP එක මුලින්ම අපිට ගයිඩන්ස් එකක් හම්බුණා ඒගොල්ලන්ගෙන්. ඊට පස්සේ මිස් කෝසලත් එක්ක විතරම අපි මේ කතා බහ කරලා ඒක කීප පාරක් වෙනස් කර හැදුවා. හදලා තමයි අන්තිමට සක්සස්ෆුල් මේ SOP එකක් අපිට ගන්න පුළුවන් වුණා. ඒකෙදි ගොඩාක් විස්තර ඉන්ක්ලූඩ් කරා. ඒක හින්දා වෙන්නේ නැත්නම් මම හිතන්නේ මේක සාර්ථක වෙන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. හරි. අපි ගොඩක් සර්ට ටැග් කරනවා සර්ට් කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා. සහ මේ බලාගෙන ඉන්න අයට මේ ටෙස්ටිමෝනියල් වීඩියෝ එක ඇත්තටම ගොඩක් වටිනවා. යාලටත් අපේ කම්පැනි එක ගැන අයිඩියා එකක් ගන්න සහ මේ වීසා ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ සහ හරි ඒජන්ට් කෙනෙක් තෝරගන්නේ කොහොමද කියන දේ සම්බන්ධව. ඉතින් මේ බලාගෙන ඉන්න අයට දැන් අපි දන්නවා මේ වීඩියෝ එක පබ්ලිෂ් කරාම ගොඩක් අය බලනවා සහ මේ විශේෂයෙන් ග්‍රැජුවේට් ඩිප්ලෝමා යන්න ආසාවෙන් ඉන්න අය බලනවා. ඒ අයට කම්පැනි එකක් විදිහට අපි ගැන සහ සර්ට බලන් ඉන්න අයට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? බලන්න දෙන්නේ මුලින්ම මගේ තිබුණා කියන්නේ මේකට අපි ඉන්ටර් වෙන්න ඕනේ මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. විස්තර අපි බල හිටියට හරියන්නේ නැහැ. ඒතකොට මේ වගේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා කරන එක වඩාත්ම වටිනවා. ඒගොල්ලන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒක නිසා තමයි මම මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරගෙන සාර්ථක කරගත්තේ. තවදුරටත් මට කියන්න තියෙන්නේ මේ වගේ ආයතනයක් එක්ක කටයුතු කිරීම තමයි හොඳයි විශ්වාසවන්තයි. ඒක නිසා මම තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් කියන්නේ. බොහොමත් ස්තුතියි. අපිටත් හරිම සතුටුයි සර්ගේ වීසා එක මේ වෙද්දි සක්සස් වෙලා තියෙනවා. කම්පැනි එකක් විදිහට අපිටත් ස්ටුඩන්ට් කෙනෙක්ගේ වීසා එකක් ආවහම එයාට වගේම සතුටක් තමයි ඇත්තටම දැනෙන්නේ. මොකද ටීම් එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් ගන්නවා වීසා එකක් සක්සස් කරගන්න. ඉතින් අපිටත් හරිම සතුටුයි මේ වෙලාවේදී. ඉතින් බලන් ඉන්න ඔයාලටත් අපි මතක් කරනවා ඔයාලත් level 7 graduate diploma එහෙම නැත්නම් masters post graduate diploma මේ ඕනම එකකට apply කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉක්මනින්ම කතා කරන්න පහලින් යන අපේ hotline numbers වලට එහෙම නැත්නම් WhatsApp message කරන්න details දැනගන්න consultation එකකට වෙලාවක් වෙන් කරගෙන අදම ඇවිල්ලා ඔයාලගේ visa process එකත් මේ විදිහට success කරගන්න. ඉතින් තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ආවොත් දවසක හම්බ වෙමු. ඉතින් එතකන් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ bell icon එක click කරන්න. ඒකත් එක්කම මේ වීඩියෝ එක like කරන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඔබත් නිව්සීලන්ඩ් වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්. අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ඩ් වලට අපිට ඔයාලට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ඩ් වීසා කරන්නේ. වීසා රිවිව්සල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට නැතුව නිව්සීලන්ඩ් යන්න අපිට කතා කරන්න. වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ඩ් සිහිනය සැබෑ කරගන්න.